වීඩියෝ එක පටන් ගන්නේ හවස් වරුවකින්. මේකේ මං බුදු පහන තියන්න මල් කඩන්න කලින් දවසේ මල් ටික අයින් කරලා දැන් මල් ටිකක් කඩලා පහන තියන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ මල් නම් මං බුදු පහනට තියන්න ගත්තේ නෑ. වීඩියෝ එකට ලස්සන නිසා තමයි මං මේ චුටි වීඩියෝ ක්ලිප් එකත් වීඩියෝ එකට ඇඩ් කරේ. මේ මල් එක මං ඔයාලට පෙන්නන්න හිතුවේ. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ මල් එක උදේට පිපෙනකොට මේ සුදු පාටින් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයිත් දවල් වෙනකොට ඒක ලාල් රෝස පාට වගේ වෙනවා. ආයිත් හවස් වෙනකොට ඒක තද රෝස පාට වගේ වෙනවා. මේ තවත් මං කරන්න ආස වැඩක්. මේක පුංචි පොත්තක්. මං නිකන් දැකලා අරගෙන මං නිකන් ෆ්‍රී ටයිම් එකට පාට කරන්න ගත්තු පොතක්. පුංචි පුංචි පින්තූර ටිකක් තියෙන්නේ. මං ඉවර කරලා නෑ. මේ ඉවර කරපු ටික තමයි ඔයාලා දකින්නේ. ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දුර බසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ලං වී හිඳින්න දිව්‍යාංගනා මේ මං ඔයාලට කලින් පෙන්නුවේ සුදු පාට මලක් එක්ක හවස් වෙනකොට තිබුණු විදිහ තමයි. කියන්නේ ටිකක් පැය ගාණක් ගියාට පස්සේ තියෙන විදිහ තමයි මේ පාට වෙනස් වෙනවා. ඒකේ පැය 3ට වගේ. මේ මං කරන්න ආස තවත් ආසම වැඩක්.